solar off grid system එකක්. ඒ කියන්නේ solar off grid system එකක් කියන්නේ මේකේ බැටරි එකක් තියෙනවා. දැන් on grid system එකක් කිව්වොත් එහෙම on grid system එකේ බැටරියක් නැහැනේ. හැබැයි මේකේ බැටරි එකක් අන්තර්ගත වෙනවා. එතකොට මේ තියෙන්නේ දැන් මේ පෙන්නලා තියෙන්නේ පැනල් එක. මේ තියෙන්නේ solar panel එක. මේකේ power එක watt 620යි. watt 620ක පැනල් එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ පැනල් එකෙන් එන voltage එක මෙන්න මේ වයර් දෙකෙන් තමයි ඇවිල්ලා පළවෙනියටම ඉන් වෙන්නේ. මෙන්න මෙතන අපි දැන් හදපු මොඩල් එකක් මේක ට්‍රේනින් මොඩල් එකක් මේක අපිම හදපු එකක්. එතකොට මේකේ මෙතන තියෙන solar panel control breaker කියන එකට ඉන් වෙනවා. හරිද? එතකොට මෙතෙන්ට තමයි ඉන්පුට් එක වෙන්නේ. ඊට පස්සේ මෙයාගෙන්ම වයර් ලයින් දෙකක් පොසිටිව් and නෙගටිව් මෙතන යනවා සර්ජ් ප්‍රොටෙක්ටර් එක. එතකොට සර්ජ් ප්‍රොටෙක්ටර් එකෙන් කරන එක කාර්යය තමයි දැන් මේවා ඇලුමිනියම් රීල් නේ තියෙන්නේ. එතකොට මේ ඇලුමිනියම් රීල් වලට දැන් අකුණු වගේ ඒවා එනකොට මේවා එකපාරම ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ එන සර්ජ් එක, ඒ කියන්නේ මේකත් එක්ක සප්ලයි එකත් එක්ක එන සර්ජ් එක මෙතනින් අරගෙන මෙයාගේ ගහලා තියෙනවා වෝල්ටේජ් එකක්, වෝල්ටේජ් ලිමිට් එකක් වෝල්ට් 600 කියලා. වෝල්ට් 600ට වඩා ආපු ගමන් මෙයා මොකද කරන්නේ? ග්‍රවුන්ඩ් කරනවා. අන්න ඒක තමයි